ජනාධිපති රාජපක්ෂ ආණ්ඩුව ජනතාව රවටා තවත් මර්ධනකාරී නීතියක් රටට හඳුන්වා දුන්නා. ඒ පිළිබඳ වගතුගක් අති බහුතරයකට නැති බව පෙනෙන්නට තිබේ. ඒ රාජපක්ෂගේ දෙවන්ත ප්‍රචාර කාවිය උපයෝගී කරගෙන මොළසුද්ධ කිරීමට හැකියාව තිබීමයි. ශ්‍රී ලංකාවේ අපරාධ මර්ධනයට පොලිසියට සැකකරුවන් රඳවා තබා ගැනීමේ කාලය පැය 24ක සිට පැය 48 දක්වා වැඩි කිරීම සඳහා තම අන්තේවාසිකයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව උපයෝගී කරගත්තා. බද්දේගම උපදලද සාලිය 28 වෙනිදි විවාහිකයෙක්. ඔහු රැකියාව කළේ පානුදුර යුනිකෝ ස්ටීල් ෆර්නිචර් නැමැති කර්මාන්ත ශාලාවේ ලිපිකරුවෙක් වශයෙන්. 2012 දෙසැම්බර් මාසයේ දිනක කර්මාන්ත ශාලාවේ අයිතිකරුගේ පවුම් 5ක් පමණ වන රන් ආභරණ ඔහුගේ ලාච්චුවේ තිබියදී අතුරුදහන් වෙනවා. ඒ පිළිබඳව ඔහු පානදුර දකුණ පොලිසියට ගොස් පැමිණිල්ලක් කළා. පානදුර දකුණ පොලිසියේ කුප්‍රකට අපරාධාංශය පරීක්ෂණ ආරම්භ කළා. මාස ගණනක් ගත වුණා. හොරා වුණේද නැත, බඩුද නැත. කර්මාන්ත ශාලාවේ අයිතිකරු ඒ පිළිබඳව පොලිසියේ ඉහළ තැන්වලට ගොස් පැමිණිලි කළා. වහාම හොරා අල්ලාගෙන බඩු සොයා දෙන්න. මේ පානදුර දකුණ පොලිසියට ඉහළින් ලැබුණු නියෝගයයි. මෙවර පරීක්ෂණ බාර වුණේ අපරාධාංශයේ උප පොලිස් පරීක්ෂක නිශාන්තට. ඔහු කිහිප දෙනෙකු සමග කර්මාන්ත ශාලාවට ගොස් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කළා. කාර්යාලයේ තිදෙනාගෙන් කෙනෙකු හොරා බවට නිගමනය කළ උප පොලිස් පරීක්ෂක නිශාන්ත එම තිදෙනාව පානදුර දකුණ පොලිසියේ අපරාධාංශයට රැගෙන ආවා. එක එක්කෙනා ළඟට කැඳවා උප පොලිස් පරීක්ෂක නිශාන්ත ප්‍රශ්න කළා. සාලියට ඉන්න කියා අනෙක් දෙන්නව මුදා හැරියා. උප පොලිස් පරීක්ෂක නිශාන්ත කලේ ගත්ත රත්තරන් බඩු දීපන්, නැත්නම් ගන්න විදිය මම දන්නවා කියා පහර දීමයි. ගත්තු නැති දෙයක් දෙන්නේ කොහමද? සාලිය පුලපුණා කිව්වා. එම පිළිතුර උප පොලිස් පරීක්ෂක නිශාන්තට වැඩක් වුණේ නැහැ. උප පොලිස් පරීක්ෂක නිශාන්ත සාලියව පානදුර දකුණ පොලිසියේ 4 වන තට්ටුවේ තනිකඩෙන්ගේ බැරැක්කේ පවත්වාගෙන යන වදකාගාරයට රැගෙන ගියා. නම කියලා සාලිය නේද මේ බඩු දීපන් කියලා කිව්ව එකපාරටම. අර ගෝණියක් වගේ එකක් කරා මම මෙහෙම බෙල්ලට දාලා ඉවරලා මෙහෙම තද කරා හයියේ. ඒතකොට මේ ටික ඔක්කොම තද වුණා. එතකොට මං කෑගවස හුස්ම ගන්න බෑ පොඩ්ඩක් බුරු කරන්න සැකේ. ඊපස්සේ මේ ඇදගෙනම ගියා පඩිපෙලකින් උඩට. එතකොට පේන්නේ නැහැ මොකද. ඒ යන අතරේ මූණට ගගහ ගියේ. පඩිපෙල නැගලා ටිකක් ගියන් පස්සේ මේ මම කම්බුල්ට ගහලා බඩු ටික දීපන්. ඒක මං කව ගත්තේ නැහැ බොස් ගත්තේ නැහැ කියලා. කියනකට පස්සේ ආපහු මේක මෙතනින් තද කරා. තද කරාම මං කොහොමද බෙල්ලත් හිර වෙනවා. හුස්ම ගන්න බෑස ගහන්න පාස මට එහෙම කියලා. බෙල්ල මේ මෙතන මෙහෙම දෙකරනවා කියලා මේ පැත්තට ගියා. ගහලා ඊට පස්සේ මට කිව්වා ෂර්ට් එක ගලවපන් කියලා. දාලි වෙලා මෙතනින් අල්ලලා ඉල්ල මාව කැරකුවා මේ වටේට. ඊපස්සේ ටිකක් කරගෙන පස්සේ කලිසම ගලවපන් කිව්වා. ඊට පස්සේ මං කිව්වා කලිසම ගලවන්න බෑස එහෙම කියලා. ගලවන්න බෑ ගමන් පස්සේ පිටිපස්සට පයින් ගහලා ආයි මූණට ගැහුවා. මූණට මම හිතන්නේ 10ක් 15ක් එක දිගට ගහගෙන ගියා. අහලෙල්ල ඊට පස්සේ මං කොස ගහන්න එපාස මට මේ හතිය වගේ තියෙනස ගහන්න එපා කියලා. ඊට පස්සේ බඩට ගැහුවා. ඔබට හතිය ඒව හොඳ කරන්නම් කියලා. ගාලෙල් ඊට පස්සේ කලිසම ගලවපන් කියලා. ඊට පස්සේ මං කලිසම ගැලුවා. මෙහෙම කතරේ වගේ මෙහෙම තියලා මේ හයියෙම ගෙට ගැහුවා. එතකොට හොල්ලන්නවත් බෑ මේක. ඊට පස්සේ ආයි පයින් ගහලා එම් බිම් වැටෙනන් පස්සේ ඇදගෙන ගියා අර එහා කොනේ තුණු ඇඳක් ගාවට. යක්කට ඇඳක් තියුණා. ඒ ඇඳ ගාවට ඇඳන් ගිහිල්ලා ඊට පස්සේ ඇඳට අර අත් දෙක ගෙට ගහලා මාංචුව දැම්මා මෙහෙම මේ ඇඳේ යට මේකට. තා විනාඩි 20ක් 15ක් වගේ දෙන්න ඔබ කල්පනා කරලා බඩු ටික දීපන් එහෙම කියලා යන ගමන් පයින් එකක් ගහගෙන ගියා. ආයි ඇඳෙන් ගලවලා ඉවරලා මාංචු දෙකම අත් දෙකින් ගලවලා ඉවරලා ඒ අතට අරගෙන මාව ඇදලා ගත්තා මැද හරියට. පුටුවෙන් මෙහෙල්ලා ගැහුවා එක. ගහලා ඉවරලා පයින් ගැහුවා මෙහෙම මූණට. ඒ ආයි මාංචු දෙක අත් දෙකට දැම්මා. රෙදි කැල්ල මේ කරලා දාලා බිම දිගා වෙන්න කිව්වා. දිගා වෙන්න කියලා ඊට පස්සේ එතන තියුණු කොස්සක් අර එතන වැඩ කර කර හිටිය කෙනෙකුව මෙහා එන පොඩ අල්ලගනි එහෙම කියලා. ඊට පස්සේ ලොකු කොස්සක් තුන කොස්සෙන් කකුල් දෙක දිගාරින්න කියලා මේ යටිපතුල් දෙකට ගැහුවා ඒ කොස්සේ. ගැහුවා 10ක් විතර ගැහුවා. ගහනකොට මම එකපාර කෑ ගැහුවා ගහන්න එපා කියලා. ඒ කෑ ගහන්න එපා කියලා ඊට පස්සේ මේ පැත්තට මේ බඩ පැත්තට ඇවිල්ලා කෑගුවා පයින්. අද කොස්ස කැඩුණ කොහොම හරි මේ කොසු මිට දාලා තිබ්බ හැම ටිකක් කියලා කෙලින් කරලා ඊට පස්සේ ආයෙ ඇවිල්ලා එකපාරටම හරි ඇවිල්ලා දැන් කියනවාද තෝ කියලා ඇහුවා මං කෝ මං ගත්තේ නෑ සර් මං කියන්න බෑ මට කියලා. ආඹ එහෙම කියන්නේ නැද්ද කියලා ඊට පස්සේ ආයි පයින් ගැහුවා. පයින් ගැහුවම අර මෙහෙම හිටිය විදිහට මෙහෙම මේ පැත්තට වැටුණා. වැටලා ඊට පස්සේ මං කෝ හුස්ම ගන්න බෑ කියලා. ඊට පස්සේ ආයි එහෙම පයින් පාගල ඉවරලා මේ කකුල් දෙක පයින් පාගල ඉවරලා රවුන්ඩ් කරලා කිලින් කරලා ගත්තා. ටිකක් කළා ඔහොම හිටපන් කිව්වා. ඊට පස්සේ හිටියා. ඊට අර කොහොමිට වගේ එක
අයින් කළා පොඩි යකඩ මේකත් උනා පැත්ති යකඩ බටයක් වගේ. ඒක දැම්ම කකුල් දෙකට අර හෙල්ලෙන්නවත් නැති වෙන්න අර අස්සට දාලියල එහෙම තිබ්බ. ඊට පස්සේ ටිකක් කළා මේ ඔහොම හිටපන් කිව්වා. නැගිටින්න කිව්වා. නැගිටලා ඊට පස්සේ උඩ පනින්න කියලා කිව්වා. අර මේකට ගහලා තිබුණා ඊට පස්සේ මං කෝ බෑ කියලා. උඩ පනින්න බෑසේ යටිපතුල රිදෙනවා කියලා. ඊට පස්සේ ආයි එකක් ගැහුවම යාර මම බිම වාඩි වුණා. බඩට ගැහුවෙන් පස්සේ බිම වාඩිවෙන් පස්සේ එහෙමම ඇදන් ගිහිල්ලා ආපු වර ඇඳ මේකේ දැම්මා. දාරියල්ල තියුණා මම හිතන්නේ 9 වගේ වෙනකම්. මේ කොච්චි ටික තලලා ඊට පස්සේ මේකල රෙඩි කෑල්ලක් හෙව්වා මේ ඇහැට බඳින්න කියලා ඇස් වලට බඳින්න කියලා. ඉතින් අර යා කෝල් එකක් දීලා එක්කෙනෙකුට එන්න කිව්වනේ කවුරුවත් ආවේ නැහැනේ. ඉතින් බැන බැන හිටිය තනියෙන් කරන්න ඕනේ මම මෙහෙම කියලා. බැන බැන ඉඳලා ඊට පස්සේ ආයි එයාට අර හිතුනහම අර කේන්දේ ගියා වගේ වෙලාවට ගහනවා. උඹ ගත්තෙම නැහැ කියනවනේ. එහෙම කියලා මං කෝ නැහැ සර් කියලා. උඹට කොහොමවත් යන්න දෙන්නේ නැහැ. ගත්තේ නැතත් මේ යන්න දෙන්නේ නැහැ. මේ බෝම්බයක් දාලා හරි යවනවා කිව්වා. සාලියගේ මව ඥාතීන් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඔවුන් අවශ්‍ය තැන්වලට පැමිණිලි කළා. ප්‍රකාශයක්ගෙන ඇගිලි සලකුණුගෙන සාලියව මුදා හැරියා. ඒ පොරොන්දුවක් මත රෝහලකට යන්නේ නැති බවට හා මානව හිමිකම් යන්නේ නැති බවට පොලිසියෙන් ගෙදර ආ සාලියට නැගිට ගන්නවත් බැරි වුණා. මුත්‍ර සමග ලේ පිට වුණා. පොරොන්දුව කඩ කරමින් ඔහුට කරාපිටිය ශික්ෂණ රෝහලට යන්න සිදු වුණා. මේ වන විට සාලිය ශාරීරිකවද මානසිකවද රෝගියෙකු වී ඇත. ඔහු දැඩි කම්පනයෙන් පෙළේ. ප්‍රතිකාරද ගනී. සාලියගේ කතාව ලොවටම කියන්නේ කුමක්ද? රාජපක්ෂ ජනාධිපතිගේ පුද්ගලික පාලනය යටතේ පවත්වාගෙන යන ශ්‍රී ලංකා පොලිසියට අසීමිත බලතල දෙමින් අපරාධ වළක්වන බව දිසාපාමින් තරුණ ජීවිත විනාශ කරන බවයි. සොරකමක් සිදු වූ බවට පැමිණිල්ලකි. සොරාසුනේද නැත. ශ්‍රී ලංකාවේ බෞද්ධ විවාහක අවුරුදු 28ක් වයස ඇති තරුණේ සදාකාලික රෝගියෙකු බවට පත් වුණා. මෙයද ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් යයි රාජපක්ෂ ආණ්ඩුවට ආවඩන බුද්ධිමතුන්, ලෝකුදාරීන් හා චීවරධාරීන්, වෘත්තිකයින්, දේශපාලන ඇම්බැට්ටයින් කියනු ඇත. පුදුම නොවන්න මේ සංවර්ධනය කරා යන ශ්‍රී ලංකාව නිසා.